ඔන්න යාළුවනේ එදා මම ඔයාලට පොරොන්දුවක් වුණා වගේ මං අද ඔයාලට පෙන්වන්න එක්කාවා බැකෝ පතලකට. හෙලෝ යාළුවනේ කොහමද? දැන් ඔයාලව මම අද එක්කන් එනවා ලස්සන වැඩක් බලන්න. මේක මේ අමුතුම විදිහක්. මොකද මේ ඉස්සර අපේ දැන් මේ සාම්ප්‍රදායික පතල් කර්මාන්තයේ මේ කූඩෙන් තමයි මේ මැණික් ගැරුවේ. ඒකට ඒ වුණාට දැන් මේ විදිහට මේ මැණික් කූඩෙන්ම කරලා අමාරුයි මේ ටික ඉවර කරන්න. ඒ කියන්නේ ලොකු කාලයක් ගත වෙනවනේ ඒ සාම්ප්‍රදායික ක්‍රමය. ඒකට දැන් නවීන විදිහට පතල් යන විදි තියෙනවා ගොඩක් වෙනස්. දැන් මේ අද පෙන්වන්න ඔයාලා එක්කෙන්නේ මේ බැකෝ පතලක් කියලා. බැකෝ පතල් තමයි මේවට කියන්නේ මේ පාවිච්චි කරන නම. ඒකේ බැකෝ එකකින් මේ පස් දාලා මැෂින් එකකින් කොහොමද මේ මැණික් ගරන්නේ කියලා අපි ගිහලා බලමු. ඒනවනේ ඉතින් වැඩේ මේකට කියන්නේ මේ බැකෝ පතල් අලුත් විදියට මැණික් කරන විදිය. මේක කොහොමද දැන් මේ ටික එකතු කරලා මේ මඩ දිය වෙලා ගල් පස්තික වෙන් කර ගන්නවා මෙතන. ඊළඟ අතියේ පල්ලෙහා තියෙනවා. අපි පල්ලෙහෙන් බලමු ඒක. යාළුවනේ දැන් අපි මේ වෙලාවේ ඉන්නේ කොහොමද දැන් මැණික් ගලක් අපිට හම්බ වුණාම මේකේ ලොකු වටිනාකමක් සමහර විට නැහැ. ඉතින් මේ මැණික් ගල පොට්ටක් උපදාලා මේකේ පළුදු අයින් කරලා ලස්සනට මේක ලස්සන කට් එකක් ගහලා ගත්තාම තමයි ලොකු වටිනාකමක් එන්නේ. ගලේ හැඩයක් පේන්නේ. ඉතින් දැන් ඒ වගේ ඒ අවස්ථාවක් අපි ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද මේ මැණික් ගලක් කට් කරන්නේ, ඒක කොහොමද ඒ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ කියලා අපි බලමු. මේ දැන් මෙතන සිද්ධ වෙන්නේ මේ වගේ දෙයක්. ඔයාලට පේනවනේ. දැන් අපි චුට්ටක් ගියා වැඩ ගොඩක් කාර්යබහුලයි. ඒත් එක්ක අපි පොඩ්ඩක් කතා කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ මාස්ටර් දැන් මේ වෙලාවේ මොකද්ද මේ අපන දාන මොකද්ද? පින්ක් එක. පින්ක් සමහර.
දැන් මේ මැෂින් එකට මොකක්ද කියන්නේ? මොරටුවේ කියන හදන මැෂින් එක. ලංකාවේ හදන එක. ලංකාවේ හදන මොරටුවේ තමයි හදන්නේ. ඒක දැන් මේ ඉස්සර මේ ලංකාවේ හැදුවේ නෑ නේද මේ මැෂින් මේ ඔක්කොම ගොඩක් චීනෙන් තායිලන්ඩ් වලින් වගේ නේද ගෙනාවේ? ජපානයේ තමයි ඉස්සලා හිමාෂි කියලා එකම ඉස්සෙල්ලාම ආවේ. හිමාෂි කියන එක ප්‍රසිද්ධ. ඔව්. ඒතර ඒ වගේම හොඳ තත්ත්වයකින් මේ මැෂින් එකේ වැඩ කරන්න පුළුවන්. ඔව්. ඒ මොරටුවේ හදන මොරටුවේ. ඒතර මොරටුව හදලා මේ රත්නපුර ගොඩක් තැන්වල පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා. රත්නපුරේ ගොඩක් තියෙනවා. මේකද කොච්චර බර වගේ තියෙනවද? මේක තිබුණ 4.60 ගානක්. මේක නම් මම තාම කිව්වේ නෑ මේකල. මේකල සාමාන්‍යයෙන් කැරට් 10ට උඩ ඇති මේකල. ඔව්. ෆැන්සි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේකේ කෝන්ෆ්ලවර් බ්ලූ වලට කිට්ටු වගේ පාට දෙන කෝන්ෆ්ලවර් නෑ. මේක සාමාන්‍යයෙන් කැරට් 10න් උඩ වගේ තියෙනවා මේකලේ පෙනුම හැටියට. මම තාම කිරලා නෑ මේක. මේක ගන්න බලාගෙන ඉන්න ගලක්. ඒ සාමාන්‍යයෙන් කැපුමට කැරට් 5ක් විතර වගේ ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. බ්ලූ සෆායර්මයි මේකේ පාට පොඩ්ඩක් අඩු වෙන තමයි ෆැන්සි කලර්ස් වලට තමයි යන්නේ. ෆැන්සි කලර්. සාමාන්‍යයෙන් පැස්ටල් කලර්ස් වගේ. දැන් මෙයා සාමාන්‍යයෙන් යුරෝප් වගේ කන්ට්‍රීස් වලට යනකොට මේකේ පාට තව ස්ටෙප් එකක් කැපුමට පස්සේ වැඩි වෙනවා. අපිට දැන් ඕකේ ඔය පාට අඩු එක පුළුවන් ද තාප ප්‍රතිකාර වලින් වගේ වැඩි කරන්න? මේකලේ තාප ප්‍රතිකාර වලින් පාට වැඩි කරන්න පුළුවන්. මේක ඇතුලේ පොඩි සිනික් ගතියක් තියෙනවා. ඒත් මේක නැචරල් ගලට ඊට වඩා වටිනාකමක් තියෙයි කියලා හිතනවා. දැන් ඔබතුමා මේක විකුණන්න හදන්නේ නැත්නම් මිලදී ගත්ත එකක්ද? නෑ මේ අපි මේක මේ බර්න් කරලා අපි මුච්චලා මේ වැඩ කරපු ගලක්. නැත්නම් ක්‍රොස් කරපු ගලක් මේ විකුණන්න තමයි අරන්. දැන් බර්න් කරපු ගලකුයි මේ අන්බර්න් එකකුයි හොයාගන්න විදියක් තියනවද මොකක් හරි? ඒක ටෙස්ට් එකකින් තමයි හොයාගන්නේ. එහෙම නැතුව කාට වුණත් බලලම කියන්න බෑද මේක කපපු එක පුච්චපු එකක්? එහෙම කියන්න අමාරුයි. අමාරුයි. ඒ ඇත්තටම මේ සමාන. ඔව්. ටෙස්ට් එකකින් පුළුවන්. ටෙස්ට් එකකින් තමයි පුළුවන්.